ආයිබන් යාළුවෝ හැම දිනකටම ඔබ යම්කිසි දවසක නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන්නේ නම් මෙන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. මොකද කියනවා නම් අපි කරන පොඩි වරදකින් අපේ තිබෙන මුදලුත් කාලයත් ශ්‍රමයත් අපත යාමට පුළුවනි. එම නිසා මේ වීඩියෝ අද අපි කතා කරන්නේ නිවසක් සෑදීමේදී අනිවාර්යෙන් සැලකිය යුතු කරුණු ගැන. ඔබ නිවසක් ඉදිකිරීමේදී ඔබ දැනගත යුතු කරුණක් නම් ඉඩමේ ස්වභාවය. ඉඩමේ ස්වභාවය යනුවෙන් හඳුන්වන්නේ ඔබගේ ඉඩම පිහිටි පොළොවක්ද නැතිනම් පස් පුරවන ලද ඉඩමක්ද මඩ වගුරක් සහිත ඉඩමක්ද යන වගේ ඔබ නිරීක්ෂණය කරගෙන ඔබගේ ප්‍රදේශයේ තිබෙන ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිවසක් ඉදිකිරීමට සුදුසු තත්ත්වයක ඉඩමක්ද යන වගේ ඔබ අනිවාර්යෙන් තහවුරු කරගත යුතුය. මීළඟ අධීරය වශයෙන් තිබෙන්නේ අප තෝරා ගන්න ලද ඉඩමට නිසි සැලැස්මක් ප්ලෑන් එකක් ඇඳ ගැනීම. මේ සඳහා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. එම ගෘහ නිර්මාණ ශිල්පියා ඉඩමට කැදවාගෙන ඉඩමේ ප්‍රමාණයට වාස්තු විද්‍යාවට අනුව සැලැස්මක් නිර්මාණය කරගෙන ප්‍රාදේශීය සභාවෙන් හෝ ඒ සඳහා තිබෙන වෙනත් ආයතනයකින් අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. මීළඟ කාරණය නම් ඔබ නිර්මාණය කරගන්නා ලද සැලැස්ම ඔබ නිවසේ වැඩ කටයුතු කරගෙන යන තුරදී එහි යම් කිසි ගැටලුවක් මතුවනොතින් ඒ සඳහා ඔබ තෝරා ගන්නා ලද ගෘහ නිර්මාණ ශිල්පියා ඔබගේ නිවසට කැදවාගෙන ඒමට හැකි විය යුතුය. මීළඟ කාරණාව තමයි පිරිවැය කළමනාකරණය කිරීම. ඔබ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ නිර්මාණය කරගන්නා ලද නිවසේ සැලැස්මට අදාළව ඇස්තමේන්තුවක් අනිවාර්යයෙන්ම ඔහුගෙන් ලබා ගැනීමට කටයුතු කරන්න. දෙවන කාරණාව අනපේක්ෂිත වියදම් කිරීම සඳහා යම්කිසි මුදලක් ඔබ වෙන් කරවා ගැනීම තැබීම ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි, මීළඟ කාරණය වන්නේ හොඳ කොන්ත්‍රාත්කරුවෙකුට අපේ නිවස නිර්මාණය කිරීමට ලබා දීම. මෙහිදී සැලකිලිමත් වූ කරුණු කිහිපයක් තිබෙනවා. මේ පළවෙනි කාරණාව නම් හොඳ කාර්මික ශිල්පියෙකු තෝරා ගැනීම. ඉදිකිරීම සම්බන්ධව සොයා බැලීම. ඔහුගේ වැඩ කිරීමේ කාලය සහ මුදල් ගෙවීමේ ක්‍රමය ගැන විමසන්න. වැඩවල නිමාව නිතරම නිරීක්ෂණය කරන්න. අමුද්‍රව්‍ය පරිහරණය ගැන විමසිලිමත් වෙන්න. කොන්ත්‍රාත්කරු ගෘහ නිර්මාණ ශිල්පියා හා ඔබ යන තිදෙනා නිවාස සැලැස්ම ගැන කතා කර ඔබගේ නිවස සෑදීම සම්බන්ධව අදහස හොඳින් අවධානය කර ගන්න. මීළඟ අධීරය වශයෙන් හඳුන්වන්න පුළුවන් විදුලි රැහන් පද්ධතිය සහ ජලනල පද්ධතිය සඳහා බට දමා ගැනීම. මෙහිදී බිත්ති කපරාරු කිරීමට හෝ බැදීමට පෙර සවිකර ගත යුතු ජලනල පද්ධතිය සහ විදුලි රැහන් පද්ධතිය සඳහා අවශ්‍ය නල ස්ථානගත කිරීම. මෙය එම අවස්ථාවේදී කිරීමට නොහැකි වුවහොත් අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බව මතක තබා ගන්න.